හායි මගේ යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලා වාතරෙන් පිළිගන්නවා ඩිවයින් අවර්ස් YouTube නාලිකාවට. කතාවේ නම තමයි නපුරිකුගේ පුංචි කටකාරි දෙක කොටස. ඉතින් කතාව හොඳයි නම් කතාව බලලා වෙලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට. මම කිව්වනේ ওই තමුසෙට ඒ වගේ උන්ව ඉන්ටර්විව් කරන්න එපා කියලා. තමුසෙලා මම කිව්වේ මහ ලොකුවට අනේ සර් එක chance එකක් දෙන්න කියලා. තමුගේ කීමටයි මං ඒ chance එක දුන්නේ. හෙටම ඕකම අයින් කරනවා මගේ ඔෆිස් එකෙන්. නැත්තම් මම නරක මිනිහා කියලා කියන්න එපා. ෂිට්. ඒ එකමයි කියලා දැක්කේ අඳුරෙන් ආපු එලියක්. කෙල්ල හැප්පෙන පාරට ටිකක් දුර විසිකලා ගිහිල්ලා ඔලුව වැදුණු බිම. කෙල්ලව දැක්කේ එහෙමම පේන ඇස්මානෙම අඳ වෙලා යනවා. ඕ ගෝඩ් කවුද හැප්පුණේ? ෂිට්. දවස් ඉවරයි ඉතින්. මොන වගේ මිනිස්සුද මේ? පාර බලන්නවත් නැතුව පාර මාරු වෙනවා. එයා සැනින් කොල්ලා ගිහිල්ලා කෙල්ලට කතා කළා. කෙල්ල නැගිට්ටේ නැහැ. කොල්ලා තම දෝතටම කෙල්ලව මැදි කරගෙන ගෙනිච්චේ ඒ ළඟම තිබුණු හොස්පිටල් එකට. ඉතින් ඔයාලා බලන්න ඇති ළමයි මම බේරගත්තේ කවුද කියලා. වෙන කවුද ඉතින්? බිස්නස් මත්තේ මැලිලා ඉන්න මහ නපුරු කුමාරයෙක්. මිහෙන් හිමන්ත තිසේරා. තිසේරා හෝල්ඩින්ග්ස් එකේ වර්තමාන තනි අයිතිකරු. කොල්ලට තිබුණ දැක ගමන් කෙල්ලන්ව වශී වෙන මූණක්. ඒ වගේම බොඩි එකත් ගානට මේන්ටේන් කරලා තිබුණේ. කොල්ලගේ අම්මයි තාත්තයි නැති වුණේ ළඟදී කාර් ඇක්සිඩන්ට් එකකින්. එදා ඉඳන් කොල්ලා තනියම තමයි හැදුනේ. ඩොක්ටර් මේ පේෂන්ට්ගේ තත්ත්වය මොකද? මේ ලෙඩාගේ හස්බන්ඩ් නෑ මේ දන්න කෙනෙක්. ලෙඩාට එච්චරම ඩැමේජ් එකක් නෑ සර්. ඔළුව ටිකක් වැදිලා තුවාල වෙලා. එච්චරයි. ඒකයි පේෂන්ට් සිහිය නැති වෙලා තියෙන්නේ. තව ටිකකින් සිහිය ආවම ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. හැබැයි ලෙඩට ටිකක් රෙස්ට් කරන්න දෙන්න. හරි ඩොක්ටර්. තෑන්ක් යූ. එහෙම කියපු කොල්ලා එතනින් ආවේ කෙල්ල හිටපු රූම් එකට. ඒ වෙනකොටත් කෙල්ලට සිහිය ඇවිල්ලායි තිබුණේ. දෙයනේ මම මේ කොහෙද ඉන්නේ? ආව මගේ ඔළුව. මට මතකයි එදා මම කාර් එකකට හැප්පුණා කියලා. ඔළුව රිදෙනවනේ. කොල්ලත් දොර අරන් ආවේ ඒ වෙලාවේ. තමුන් දැන්ද නැගිට්ටේ? මිහෙන් තරහෙන් වගේ එහෙම ඇහුවා. ඔව් ඔයා කවුද? කෙල්ල හැම අහනකොට නම් කොල්ලගේ මුණ රත් වුණා. මං කවුද කියලා අහන්නේ? මම තමයි තමුව හොස්පිටල් එකෙන් ආවේ. තමුස හැප්පුණේ මගේ වාහනේට ඔයි. හරි දැන් එයා වැඩක් නැහැ. තමුන් කියනවා තමුස කොහෙද ඉන්නේ කියලා. තමුසේ ගෙදර ගිහින් දාලා මමත් ඔෆිස් යන්න ඕනි. මටත් වැඩ තියෙනවා කරන්න. එතකොටමයි කෙල්ලට මතක් වුණේ තමන් එදා කොළඹට ආපු විදිහ. මොකද ඒ කල්පනා කරන්නේ හික්මන්ට කියනවා. මහත්තයා මේ මට යන්න තැනක් නෑනේ. මොකක්ද තමුස කියන්නේ? ඔව් මහත්තයා මට ආයේ ගෙදර නම් යන්න බෑ. හේතුව? තටමන් නැතුව කියන රෙද්දක් කියනවා හලෝ මට තව වැඩ තියෙනවා. මේකයි මහත්තයා කෙල්ල ඉතින් මොල්ලා ඉඳලා අඟටම කියලා තැම්මේ කෙල්ලට ඒව හංගුවා කියලා ඇත්ත වැඩක් නැති නිසා. හේ කියන්නේ දැන් තමුන්ට යන තැනක් නෑ. ඔව් මහත්තයා. කොල්ලා ටිකක් වෙලා කල්පනා කරේ මොකද කරන්න කියලා. තමුන්ට වැඩ දුන්නත් එහෙම කරන්න පුළුවන්ද? මං කිව්වේ හොයන්න ගෙවල් වස් කරන්න වගේ. මේ යකාගේ මොලේවත් නරක් විදිහේ නේද? හොස්පිටල් එකේදී හොයන්න පුළුවන්ද කියලා අහන්නේ. කියනවායි පුළුවන් මහත්තයා.
එහෙනම් තමුන් අද ඉඳලා මගේ ගෙදර වැඩ කරන්න ඕනේ. තේරුණාද? මොකක් මේ නපුරු බින්කුණ්ඩේ ගෙදර අයියෝ මම වැඩ කළොත් එහෙම රුහිණි සේපාලිකාවන මගේ අවසාන දිනේ එදා වෙයි. හේත් ඉතින් මට යන්න කියලා වෙන තැනකුත් නෑනේ. කමක් නෑ. අන්න එහෙ ඉන්නවා. හා මහත්තයෝ හා ඉතින් එන්න යනවා දැන්. මේකගේ තියෙන ලොක්කම යකෝ. කෙල්ල හිතුව විතරයි කියන්න කිය නෑ. දෙන්නත් එක්ක ගෙදර එන ගමන් කෙල්ලට ඇඳුම් සෙරෙප්පු ඕන කරන හැම දෙයක්ම එකක් නෑර කොල්ල අරන් දුන්නා. ආය කොල්ලයි ගෙදරට එනකම්ම කිසි කතාවක් තිබුණ නැහැ දෙන්න අතරේ. කෙල්ලගෙත් ඉතින් කට වහගෙන ඉඳලම එපා වෙලා තිබුණේ. ඒත් කෙල්ල දන්නවා මොන හරි කියන්න ගියොත් කොල්ලා දත් ඇඳ අතට දෙයි කියලා. ඒ වුණාට කෙල්ල හිතින් කොල්ලට බැන බැන තමයි ගියේ. බහිනවෝයි. කොල්ලයි කටේ සද්දට කෙල්ලව ගැස්සිලා ගියා. කෙල්ල කරේ කාර් එකෙන් බැස්ස ගමන් කටත් අරගෙන ගාඩන් එක දිහා බලපු එක. ඔය කට වහගන්න ඕයි. මත පිටින් ලස්සන වුණාට මැදුරාන්තයෙන් හරිම කැතයි හලෝ. තමුණුත් එහෙමද? කොල්ල හැම කිව්වේ සමච්චලයට වගේ. කෙල්ලගේ මෝන බෙරි වුණා හැම කියද්දී. මේ ගොන් වස්සනං අනේ මොන්තා. හෙනව යන්න. කෙල්ල තොර ඇරියමයි තැක්කේ කොල්ලගේ කේ ඇතුළ පිස්සන් කොටුවක් වගේ කියලා. ඉතින් යාළුවනේ කතාව ලස්සනයි නම් කතාවට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ කතා දෙකටම ඔයගොල්ලන්ට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් කතාවක් ඉක්මනටම අරගෙන එන්න යාළුවනේ. එතකම් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම කතාවෙන් හැගෙන දේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. bye.